ප්‍රේම දඩේම කතාවට ආදරය කරන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. මං අද කතා කරන්නේ රවීෂ් කරපු තමන්ගේ අක්ක වෙනුවෙන් කර අපරාධයට පූර්වී අනන්ත වුණ වෙලාවට මොන වගේ පළිගැනීමක් සිද්ධ කරයිද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් සිහිපත් කළ යුතුයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් දක්වන කෙනෙක් නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්නත් අමතක කරන්න එපා. ඇත්තටම රවීෂ්ගේ තාත්තගේ දරුණු මෙහෙයුම ගැන ඔයාට දකින්න ලැබුණා. ඒ උරුකෙක්ව යපු එක. හැබැයි ඒ වුණාට පූර්වී අනිවාර්යයෙන්ම නාග රජින වුණාට පස්සේ ඇත්තටම අක්කව බේරගනී කියන විශ්වාසය අපිට තියාගන්න පුළුවන්. ප්‍රේම දඩේම කතාව දැන් ඉතාමත් තීරණාත්මක හැරවුමකට ඇවිල්ලා. රවීෂ් තමන්ගේ බොරු ආදරෙන් ඇත්තටම අනන්තව රවට්ටන්න උත්සාහ කළා. ඇත්තටම එයාව රවට්ටලත් තියෙනවා. මේ හැම දෙයකටම වඩා පිටුපසින් ඉන්නේ ඇත්තටම රවීෂ්ගේ තාත්තා තමයි. ඇත්තටම අනන්තගේ ෆෝන් එකෙන් රවීෂ්ගේ මල්ලට මැසේජ් එකක් ඇවිලා ඇයව වැරදිකාරියෙක් කරන්න ඇත්තම කියනවා නම් මේ වෙලාවේ රවීෂ් කටයුතු කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් දැන් රවීෂ්ගේ තාත්තේ හිතන්නේ තමන්ගේ රහස් මාධ්‍යයට හෙළි කරන්න අනන්ත කටයුතු කරයි කියලා. ඒ හින්දා මේ කෙල්ල දෙන්නම ජීවත් වෙන්න ඕනේ නැති හින්දායි උරුකෙක් වෙන්න කටයුතු කළේ. මේ ප්‍රශ්නය සදාටම ඉවර කරන්න රවීෂ්ගේ තාත්තා ඒ උරුකයව යෙදෙව්වා. ඔහු හිතන්නේ මේ උරුකය ලවා අනන්තව වගේම පූර්වව විනාශ කරන්න පුළුවන් කියලා. හැබැයි රවීෂ්ගේ තාත්තා දන්නේ නැහැ ඔහු මේ හැප්පෙන්නේ නාග වංශයේ මහා බලයත් එක්ක කියලා. ඉදිරියට වෙන්න පුළුවන් දේ ගැන කතා කළොත් අක්ක වෙනුවෙන් පූර්වී අවදි වෙයි. පූර්වී තාමත් තමන් නාග කන්‍යාවක් කියලා නොදැන සිටියත් තමන්ගේ අක්කට උරුකයාගේ මාර කනතුරක් වෙන්න යද්දී ඇය තුළ සැඟවී ඇති නාග බලය පුපුරා යනු ඇති. නාග රජින සහ උරුකයාගේ සටන. ඇත්තටම රවීෂ්ගේ තාත්තයව උරුකයා පරාජය කරමින් පූර්ව නාග රජුගේ වේශයෙන් තම අක්කව බේරගන්න ආකාරය අපට ඉදිරියට දැක්ගත හැකි වනු ඇති. පළිගැනීමේ ආරම්භය. ඇත්තටම තමන්ගේ සොහොයුරිය රවට්ටපු රවීෂ්ගෙන් වගේම මේ හැම දෙයකට වගකිව යුතු රවීෂ්ගේ තාත්තගෙන් පූර්වී අනන්ත වූ පසු අනිවාර්යෙන්ම පළිගන්නවා. ඒ නාග ස්වරූපයෙන්ම ගිහිල්ලා. ඉතින් ගොඩාක් වෙලාවට ඔය රවීෂ්ගේ සහෝදරයව විවාහ කරගන්න වෙනම පෙනුමකින් ඔය අනන්ත යන්නත් ඉඩකඩක් තිබෙනවා. මොකද රට බේර ගැනීමට අයට ලැබිලා තියෙන අවස්ථාව ප්‍රයෝජනට ගනී කියලයි මං ඔයාලට කියන්නේ. ඇත්තටම රවීෂ්ගේ තාත්තගේ කුළුරු සැලසුම් ගණනාවක් තියෙනවා. ඉතින් ඒ හැම දෙම නාගරජන ඉදිරියේ කුඩු පට්ටම් වී යන ආකාරය අපිට බලන්න පුළුවන්කම ලැබේවි.